කියලා පිළිගන්න හැමදාම. ඉතින් Hero Extreme 125R video series එකේ තවත් වීඩියෝ එකක් තමයි කරන්න යන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේකේ පොඩි මොඩිෆිකේෂන්ස් ටිකක් කරා. ඉතින් ඒ සම්බන්ධව දැනුත් කරන්න යන්නේ. ඉතින් රුපියල් 6000ක් වගේ තමයි කොස්ට් උනේ. මේක පොඩි මොඩිෆිකේෂන් එකක්. ඉතින් කරන්න ඉන්න කෙනෙක්ට මේක වටිනවා කියලා හිතෙනවා. ඉතින් ඒක තමයි පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඉතින් මුලින්ම මේක ඉස්සරහින් පටන් ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේන ඇති ඉස්සර වයිසර් එකක් ගෙවුවා. ඉතින් මේ වයිසර් ඇවිල්ලා Apache 200 එකකට ඒ කියන්නේ Apache 200 race edition එකට එන වයිසර් එක. ඉතින් මේක රුපියල් 3000ක් වුණා. ඉතින් ඊට පස්සේ අපි සාමාන්‍ය දන්නවා මේකේ නම්බර් ප්ලේට් එක උඩින් එන්නේ මෙතනින් එන්නේ. ඉතින් මේක වෙන බ්‍රැකට් එකක් ගහලා පල්ලෙහාට ගත්තා. ඉතින් මේකට 3000යි මේ බ්‍රැකට් එකයි ඒ වගේ මෙන්න මෙතනත් බ්‍රැකට් එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති මම හදාගත්තා. ඉතින් මේ ටිකට මේ බ්‍රැකට් එක හදාගන්න රුපියල් 1000ක් වගේ ගියා. ඉතින් ඊට අමතරව මේකේ ස්ටිකර්ස් ටික ගහුවා. ඉතින් මෙතන පේනදී පොක් බටේ ගෝල්ඩ් ස්ටිකර් එකක් ගහුවා. ඉතින් ඒ වගේම රෝද වලට මේ වගේ එක්ස්ට්‍රීම් කියලා ගහුවා. ඉතින් ස්ටිකර් වැඩි නම් ගහන්න ගියේ නැහැ. මොකද ස්ටොක් ආපු කන්ඩිෂන් එක තියාගන්න ඕන නිසා වැඩි ස්ටිකර්ස් පාවිච්චි කරේ නැහැ. ඉතින් ඒ වගේම මෙතන යට පේනදී මෙතන පොඩි ස්ටිකර්ස් ටිකක් ගහුවා. ඉතින් ඒ වගේම ඩිස්ප්ලේ එකේ කළු පාට ට්‍රාන්ස්පරන්ට් ස්ටිකර් එකක් ගහුවා. මේ වගේ පොඩි මිරර් එකක් අය කරා. ඉතින් මේකට නම් රුපියල් 500ක් තමයි කොස්ට් උනේ. මේ ස්ටිකර්ස් ටිකට රුපියල් 1000ක් වගේ තමයි ගියේ ස්ටිකර්ස් ටිකට. ඉතින් අවසාන වශයෙන් ඔයගොල්ලන් දන්නවා මේකේ සිංගල් හෝන් එකක් තමයි එන්නේ. ඉතින් මේකට මම තව හෝන් එකක් සෙට් කරා. ඉතින් මේකන රුපියල් 800ක් වගේ තමයි මේ හෝන් එකට ගියේ. ඉතින් මේ ලයින් එක මෙතනින් තමයි ගත්තේ. වයර් ලයින් එක ඔයගොල්ලන්ට පේනදී මේ ලයින් එකෙන්ම මෙතන ප්ලග් කරලා දුන්නා. ඉතින් මම ඕන හෝන් එකත් ඔයගොල්ලන්ට ගහලා පෙන්නන්නම්. ඕවරෝල් රුපියල් 6000ක් වගේ තමයි මේ ටිකට කොස්ට් උනේ. ඉතින් මේ විදිහට ෆික්ස් කරගන්න කවුරු අයිඩියක් තියෙනවා නම් මම නැවතත් මේකේ බ්‍රැකට්ස් ටික පෙන්නන්නම්. ඔයගලන්ට පොඩි අයිඩියක් ගන්න පුළුවන් වෙයි. නම්බර් ප්ලේට් එක බ්‍රැකට්ස් එක තමයි මේ තියෙන්නේ. මේ යන දෙකට ජොයින් කරලා තියෙන්නේ. ඒ වගේම වයිස් එක හදාගත්ත විදිහ තමයි මේ තියෙන්නේ. මෙතන කරා මෙහෙම මෙතනින් ගන්න. ඒ විදිහට තමයි කරගත්තේ. ඉතින් හිතනවා යම් කිසි කෙනෙක්ට මේ වීඩියෝ වැදගත් වෙන්නේ නැති කියලා. ඒ වගේ මතක ඇතුව Rai Productions YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒකෝර මම ඉස්සරහට වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට notification එකක් එනවා. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ ගහම වෙනකම් ඔයගලන්ට සුබ දවසක්.